පුතේ ඔන්න අපි අද සූදානම් අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. අද නියමිත වෙලා තියෙන අපිට 18 වෙනි ප්‍රශ්න පත්‍රය තමයි අද සාකච්ඡා කරන්න නියමිත වෙන්නේ. ඉතින් හැම කෙනාම පේපරේ අතේ තියාගෙන පේපරේට ලකුණු අඩුතෙන් මොනවාද කියලා බලා ගැනීමේ අරමුණෙන් තමයි අද පන්තියට සම්බන්ධ වෙන්නේ නැත්තේ. ඉතින් අද පන්තිය තුළ ඔයගලන්ට ඒ අදාළ ගණිත ගැටලු විසඳන ආකාර ඔය හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් ඇතුව ඉගෙන ගන්න අවස්ථාව සැලසෙනවා. එතන හැම කෙනාම හොඳ මහන්සියෙන් උවමනාවෙන් මේ වැඩ කටයුතු ටික හරියට ඉගෙන ගන්න. එහෙම වුණොත් ඔයාලට ඊළඟ සතියේ ඉඳන් තව ලකුණු ටිකක් වැඩි කරගෙන යන්න පුළුවන් මට්ටමට ඔයගලන්ව සාර්ථක පේපර් එක ලියන්න පුළුවන් දරුවෙක් බවට පත් කරගන්න අවස්ථාව සැලසෙයි. ඉතින් පුළුවන් හැම කෙනෙක්ම වීඩියෝ කොන් එකේ තියාගන්න. බැරි අය ඉන්නවනම් ඒගොල්ලන්ට හැබැයි ප්‍රශ්න නම් අහන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට ඉතින් පාඩම බලාගෙන යන්න තමයි සිද්ධ වෙන්නේ. හොඳයි. එමනම් දෙවිපතේ අපි බලමු අද පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡාවට ගමු. හරි. අපිට දීලා තියෙන උඩින්ම දීලා තියෙන පුතේ දුවේ අංක 1 සිට 40 තෙක් ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු තෝරා යටින් ඉරක් අදින්න. හරි. වචන යුගලයට වඩාත් ගැළපෙන රූපය තෝරන්න. දිග මැනීම. මොකක්ද ඔයගලන් ගැහුවේ? දිග මැනීම සම්බන්ධව තියෙන මොකක්ද පුතේ? අඩි රූල. සතුට හා සිනාව. ඔව්. රූපේ අංක 3 ගහලා තියෙනවා නම් හරි. වෙනස් රූපය තෝරන්න. දැන් බලන්න මෙන්න මේ රූප තුන දිහා ඉතාම හොඳින් නිරීක්ෂණය කළ බැලුවොත් ඔයාලට පේනව නේද? මෙතන බෝලයක් අඩුයි නේද? පේනව නේද? වෙනස් රූපය තුන. ඔව් මෙතන පුතේ හොඳින් නිරීක්ෂණය කරන්න මොකද්ද වෙනස් රූපේ? බලන්න මෙතන මෙහෙම රවුම් වෙන්න ඕනික මෙයා ගහලා තියෙන ඉරක්. එතන වෙනස් රූපේ වෙන්නේ පුතේ අංකය 2. දී ඇති කවිපදයේ ඇසුරෙන් පිළිතුරු සපයන්න. ඉර පායනා තෙක් නිදනා අයගේ වැඩ පමා වෙනා. දැන් අපේ ළමයිනුත් මේ දවස් ටිකේම ඉර පායනා තෙක් නිදානා තමයිනේ. සමහර විට දැන් නැගිටපු ළමයිනුත් ඇති. 12ට ඔන්ලයින් එකේ තියෙනවනේ දැන් නැගිට්ටනම් ඇති කියලා 12 වෙනකන් නිදාගෙන ඉඳලා දැන් නැගිටපු ආච්චිලා සීයලාත් අනිවාර්යෙන් ඔය තුල ඉන්න පුළුවන්. හිටියා වෙන්න පුළුවන්. කොබාන දැන් නැගිටපු අය කවුරුත් අත උස්සන්නේ හොරගිරි කමට. හැබැයි ඉතින් ඇත්තම தත්ත්වය තමයි ඉතින් ඒක. රයිට්. බලමු. වැඩ පමා වෙන්නේ කාගේද කියලා අහනවා. පාන්දර අවදි වෙන අයගේ, රැට නිදා ගන්නා අයගේ, ඊට පස්සේ ඉර පායන තෙක් නිදන අයගේ. මොකද්ද පුතේ පිළිතුර වෙන්නේ? ඔව්. ඉර පායනා තෙක් කියන්නේ ප්‍රමාද වෙලා නැගිටින අයගේ තමයි වැඩ පාඩු වෙන්නේ. ඒකට වැඩක් කරගන්න වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මොකද හේතුව මේ ගොඩක් වෙලා නිදා ගන්න නිසා. ඒ ටික නම් ලේසි තාම අමාරු ඒව නෑ නේ. අපි ස්තනක් ඉගෙන ස්තන පුරවැසියෝ වෙමු. අපි හොඳින් ඉගෙනගෙන යහපත් පුරවැසියෝ වෙමු. අපි හොඳින් ඉගෙනගෙන යහපත් පුරවැසියෝ වෙමු. මඩේ හිටවපු ඉන්න වගේ යන ප්‍රස්තාව විරුලේ අදහස වන්නේ මඩේ හිටවපු ඉන්න මඩේ හිටෙවුවම මොකද වෙන්නේ පුතේ? එයා ස්ථිරත්වයක් නෑ. එයා එහෙම යනවා මේම වැනි වැනි තමයි තියෙන්නේ. නේද? ස්ථිර අදහසක් නෑ කියන එක තමයි කියන්නේ. එහෙනම් මොකක්ද එක තීරණයක නොසිටීම තමයි මඩේ හිටවපු ඉන්න වගේ කියලා කියන්නේ. දුර පාරකින් යාම. ළඟ පාරක් තියෙනවා දුර පාරකින් යාම. තරං ගියා කෝට්ටේ ගියා වාගේ. සමහරු දාලා පරං ගියා නුගේගොඩ ගියා වාගේ කිය. පාසල් බසය නොමැති නිසා මට පළමුදා පාසල් යාමට නොහැකි විය. හෙට සිකුරාදා දිනයක් නම් මම පාසල් නොගිය දවස කුමක්ද? අද ලියා ගන්න. හෙට සිකුරාදා.
එහෙනම් අද වෙන්න ඕනේ බ්‍රහස්පතින්ද. ඊයේ පෙරේදා පළමුදා බදාදා ගහරුවාදා සඳුදා. එහෙනම් පළමුදා කියලා කියන පුතේ සඳුදා. පුතාලා ගෙඩිසටහන ගහ ගන්න. අට වැඩේ කරගන්න පේපරේ ළඟින්ම කරන්න. අද හෙට ලිව්වා ඊට පස්සේ ඊයේ පෙරේදා පළමුදා. මොකද පුතේ? රුපියල් 20 නෝට්ටු 3කින් ගෙවිය හැකි මුදල් ලක් රුපියල් 5 කාසි වලින් ගෙවන ලදී. ඒ සඳහා යොදාගත් 5 කාසි ගණන කීයද? පුතේ 20 නෝට්ටු 3කින් ගෙවනවා කියන්නේ ගාණ කීයද බලන්න. 20 වරක් 3 කීයද? රුපියල් 60යි. ඕක 5 කාසි වලින් නම් ගෙවන්නේ. මේක 5න් බෙදන්න. උත්තරේ 12. දැක්වෙන පද සමූහය සඳහා ආදේශ කළ තනි පදය. ගෙවල් දොරවල් වතු පිටි හරක බාන. උකට අපි කියන්නේ මොනවා කියලාද පුතේ? යුගල පද. උස මිටි පැමිණි නොපැමිණි පිරිසිදු අපිරිසිදු මොනවාද? විරුද්ධ පද. පහත දී ඇති අකුරු කාණ්ඩ අතරින් මුහුණ බලන කණ්ණාඩියෙන් බැලුව විට ඒ අයුරින්ම නොපෙනෙන අවස්ථාව තෝරන්න. අපි එකින් එක බැලුවොත් AM වෙනස් වෙන්නේ නැහැ. TX වෙනස් වෙන්නේ නැහැ. හැබැයි NB නම් වෙනස් වෙනවා. ඒ අයුරින්ම නොපෙනෙන්නේ තුන්වෙනි උත්තරය. අංක 14 15 ප්‍රශ්න වලට රටාව අඳුනාගෙන ස්ථානට ගැලපෙන පිළිතුර තෝරන්න. ඔව් මේක ඉච්චර අමාරු දෙයක් නන් නෙවෙයි වගේ පේන්නේ. 10න් 5ක් අඩු කරාම 5යි. මේ 10න් මේ 5 අඩු කරාම 5යි. 6න් 3ක් අඩු කරාම 3යි. දැන් මෙතනත් 20න් 10ක් අඩු කරන්න 10යි. කරන්නේ අද්විතීය. ඊළඟට බලන්න ඊළඟට වෙලා තියෙන ද්විතිය මේ උතේ වටේ තියෙන සංඛ්‍යාවල එකතු ඒ කියන්නේ 4 3 3 එකතු කරාම කීයද 10යි. 6 2 2 එකතු කරාම ඒත් 10යි. 8 1 කීයක් හරි එකතු වුණාම 10 එන්න ඕනේ. 8යි 1යි 9යි තව එකක් ආව නම් හරි 10යි.
දින 366ක් ඇති වර්ෂයක, ඒ කියන්නේ අධික අවුරුද්දක. ජනවාරි මාස 13 වෙනිදා සිකුරාදා දිනයකි. එම වර්ෂයේ ඇති සඳුදා දින ගණන හා අඟහරුවාදා දින ගණන පිළිවෙලින් දැක්වෙන පිළිතුර. මෙතන දීලා තියෙන්නේ ජනවාරි 13 සිකුරාදා. 7ක් අඩු කරන්න. 6 සිකුරාදා. 6 සිකුරාදා නම් 5 4 3 2 1. සිකුරාදා 6 බ්‍රහස්පතින්දා බදාදා අඟහරුවාදා සඳුදා ඉරිදා. එතකොට පටන් ගන්නේ ජනවාරි 1 වෙනිදා වෙන්නේ ඉරිදා. එතකොට ජනවාරි 1 වෙනිදා ඉරිදා නම් පටන් ගන්න දවස විතරක් අනිවාර්යෙන් 53ක් වෙනවා. හරිද? අධික අවුරුද්ද නිසා ඊළඟ දවසත් 53යි. අනිත් ඔක්කොම තියෙන්නේ 52 ගන්න. එතකොට අපෙන් අහන්නේ ඒ වර්ෂයේ සඳුදා හා අඟහරුවාදා. සඳුදා තියෙන 53යි, අඟහරුවාදා 52යි. 53යි 52යි උත්තරේ 3. ඉක්මනින් ලියා ගන්න. හරියට ලියා ගන්න, ඔළුවට දාගෙන අවබෝධ කරගෙනම ලියන්න. දහනම වන සියවසේ 7 වන දශකයට අයත් වර්ෂයක් වන්නේ. පුතේ 19 වන සියවසේ 7 වන දශකයට අයත් කියලා කිව්වොත් සියවසයි දශකේ අපි ගන්න එක එක එකතු කරලානේ. ඕක අඩු කරන්නකො 18 අය 1860 ගණන් වල එකක් එන්න. පුතාලගේ උත්තරේට මොකක්ද දීලා තියෙන්නේ? චුට්ටක් බලන්න. ඔව් නිෂ්මි කියන්න බෑ. නිෂ්මි ඒව තමයි තියෙන්නේ 875 බෑනේ. එනකොට මොකද දෙන්න වෙනවා? සියවස් දශකයේ ඔය නීති දන්නවනේ ඔයගොල්ලෝ. අදාළ වර්ෂය දෙකට බෙදුවා අන්තිමේ රැපුව එක එක දාලා එකතු කරා. මේක එන්නේ පුතේ 28. එතකොට 1894 නම් ඒක එන්නේ 19 10. එහෙනම් උත්තරයක් නැහැ මේකට. එහෙනම් මේක ඕල් දෙන්න ඔක්කොටම හරි කියලා දෙන්න. ඒත් මිස්ටේක් එක. දෙපස කොටස් දෙකම සමාන වන පේලිය තෝරා යටින් ඉරක් අදින්න. දෙපස කොටස් දෙක සමාන වෙන ACD UK. එතන වැරද්දක් තියෙනවා. ACD CU උත්තරේ දෙක නේද? දෙපැත්තම සමාන වෙන්නේ දෙවෙනි උත්තරේ. අද පොඩ්ඩක් උගුර තුවාලලා තියෙන ඉතින් අමාරුවෙන් කතා කරන හේඳ පොඩ්ඩක් අයියෙන් කෑ ගහන්නේ මිස්සරේ කරන්නේ. හරි ඕනා දෙයක් අවශ්‍ය දෙයක් තිබ්බත් අහගන්න. හරි ඊළඟට බලන්න පුතේ දෙපැත්ත සමාන වෙන එක මොකක්ද වෙන්නේ කියලා. ඒකේ උත්තරේ 3 ගහලා තිබ්බනම් ඉරි දෙකෙන් දෙපැත්තම තියෙන සමාන රූප තියෙනවා. සමන් පාසල නිම වී නිවසට එන විට ඔහුගේ සෙවණැල්ල ඔහුගේ වම් අත දෙසින් වැටී සමන් සමග කරන සමන් ගමන් කරන දිශාව වන්නේ කුමක්ද කියලා අහනවා. පොතේ සමන් පාසල් නිම වී නිවසට එන විට කියන්නේ
හවස් වරුවක් ගැන මේ කියන්නේ. ඒතර ඉඩ තියෙන අනිවාර්යෙන් බස්නාහිර පැත්තේ හවස නම්. ඒතර යෝනල් වටින්නේ අනිවාර්යෙන්ම නැගෙනහිර පැත්තට. හරි ඔහුගේ වම් අත පැත්තින් සෙවණැල්ල වැටී තිබුණේ. ඒ කියන්නේ පුතේ මේ පැත්තට වම දාන්න. පැත්තට දකුණ දාන්න. සමන් ගමන් කරන දිශාවට විරුද්ධ දිශාව. සමන් ගමන් කරන පුතේ මේ පැත්තට. දකුණු දිශාවට. හැබැයි අහන්නේ ඊට විරුද්ධ දිශාව. ඊට විරුද්ධ දිශාව වෙන්නේ උතුරු දිශාව. ගොඩක් අය දකුණ ගහලා ඇත්තේ හැබැයි අහලා තියෙන විරුද්ධ දිශාව. ඔයාලා අමාරුවේ දාන්නව තමයි එහෙම ඇහුවේ. මාරු කරලා ඇහුවේ ඒකයි. රුපියල් 45ක් වටිනා පෑනක් මිලදීගත් කමනී වෙළෙන්දාට රුපියල් 50 නෝට්ටුවක් ලබා දුන්නාය. වෙළෙන්දා කමනීගෙන් තවත් රුපියල් 5ක් ඉල්ලා ගත්තේ නම් ඇයට ලැබුණු ඉතිරි මුදල කීයද කියලා අහනවා. එතකොට පුතේ මෙයා දුන්නා 50ක් දුන්නා තවත් 5ක් දුන්නා ඔක්කොම 55යි. හරිද? හැබැයි මෙයාගේ පෑනේ වටිනාකම එන්නේ 45යිනේ. එහෙනම් 55න් මොකද කරන්නේ 45ක් අඩු කරන්න කීයද එතකොට 10යි. උත්තරේ 2 10යි. චුහිලියක් මිනිත්තු 6කට වරක්ද කපුටෙක් මිනිත්තු 7කට වරක්ද නාද කරයි. සතුන් දෙදෙනාම පස්වරු 4:50ට එකවර නාද කළේ නම් නැවත දෙදෙනා එකවර නාද කරන වේලාව කුමක්ද කියලා අහනවා. කිකිලියක් ඉන්නවා ආයේ කපුටෙක් ඉන්නවා. කිකිලිය පැය 6කට සැරයක් 6 12 18 24 ආදී වශයෙන් තමයි කෑ ගන්න. කපුට කෑ ගන්න පැය 6න් ආයෙත් 4න් 4 4 8 12 16 හුම්. මේ දෙන නැවත එකවර කෑ ගන්න වෙලාවක් එන්න පුතේ. දෙන්නම තව පැය 12කින් කෑ ගන්නවා දෙන්නම. එහෙනම් පුතේ දැන් වෙලාව සවස 4:50යි. එහෙනම් තව පැය 12ක් කියලා කියන්නේ උදේ 4යි සර් පැය 12නේ මිනිත්තු 12නේ. මිනිත්තු 12 ගෙදර 4:50ට මොකද කරන්නේ? මිනිත්තු 12 එකතු කරා. එකතු කරාම එනවා 62ක්. ඒ කියන්නේ 62කින් දෙක දානවා ඉතිරි පැය මෙහෙට එකතු කරන. ඒතර 5යි 2යි. පස්වරු 5යි 2. කොම්බෝ කපන්න. හොයා ගන්න පුතේ. හරි. සෑම විටම සත්‍ය නොවන ප්‍රකාශය තෝරන්න. සාමාන්‍ය අවුරුද්දට දින 365ක් ඇත. පෘථිවිය සූර්යයා වටා ගමන් කරයි. පෙබරවාරි මාසයට ඇත්තේ දින 28ක් පමණි. මේක 28ක් පමණයි කියන සමහර විට සත්‍ය වෙනවා සමහර විට අසත්‍ය වෙනවා. හරි. සාමාන්‍ය අවුරුද්දකට දින 365ක් කියන එක ඒක සත්‍යයි. පෘථිවිය සූර්යයා වටා ගමන් කර එකත් සත්‍ය වෙන සෑම විටම සත්‍ය නොවන්නේ කවුද? පෙබරවාරි මාසයේ දින 28ක හැමතිස්සෙම සත්‍ය නැහැ. සමහර අවස්ථාවලදී වර්ධන මොකද පෙබරවාරි මාසයේට දින 29ක් තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ හැම විටම සත්‍ය නැහැ කියන්නේ. සමචතුරස්‍රාකාර ඉදමක් වටා සකසා ඇති වැටක ඇති කම්බි කණු ඉදමේ ඕනෑම පැත්තකින් බැලූ විට කණු 5 බැගින් දිස්සේ. ඉදම වටා ඇති කම්බි කණු ගණන කීයද කියලා අහනවා.
මතක ඇති මේක ළඟදී කරා පුතාලට. ඔන්න සමචතුරස්‍රාකාර ඉඩමක් තියෙනවා. කොයි පැත්තෙන් බැලුවත් කම්බි පහක් පේන. කණු පහ ගානේ පේන. ඒක පහ 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 පහේ හතරක් පුතේ 20යි. හරිද? හැබැයි බැලුව විට කියන සිද්ධියේදී මොකද වෙන්නේ? මෙන්න මේ කොන් වල තියෙනවා පුතේ ඩබල් ගණන් වෙනවා. දෙක ගණන් වෙනවා. එහෙනම් ඒ හතර අයින් කරන්න ඕන. ඒ දෙක ගණන් අඩු කරාම උත්තරේ 16. ලස්සනට ඇද ගන්න. ඇදගෙන තේරුම් අරගෙන ගහ ගන්න. හරි. වෙළෙන්දෙකු රහස් භාෂාවකින් රුපියල් 4530 වන භාණ්ඩයක මිල සටහන් කර තිබුණේ DECZ ලෙසය. ඒ අනුව 3004ක භාණ්ඩයක් සටහන්ව තිබිය යුතු ආකාරය. ඒක පුතේ D කියන්නේ 4 වෙන්න ඕනේ. 30 3 කියන්නේ C, බිංදුව කියන්නේ Z, 4 කියලා කියන්නේ D dot බිංදුව කියන්නේ Z. උත්තරේ 3. අමත සඳහන් ප්‍රකාශයේ සමාන ලකුණෙන් දෙපසම සමාන බව හැඟවේ. ඒ අනුව ස්ථන සඳහා සුදුසු ගණිත කර්ම දෙක පිළිවෙලින් තෝරන්න. ඔව් බලන්න පුතේ ඇත්තට මේ දෙපැත්ත සමාන වෙන්නේ මෙහෙම කරොත් මං හිතන්නේ. 16ට 4 ගොඩවල් තියෙන්නේ 4යි. ඒ වගේම 7න් 3ක් අඩු කරාම ලැබෙන්නේ 4යි. එහෙනම් පුතේ බෙදීම හා අඩු කිරීම උත්තරේ 2. බෙදීම හා අඩු කිරීම උත්තරේ 2. අහත ආකාරයට ABC ලෙස භාජන තුනක් තිබුණි. එහි ඒ භාජනයට මුදලක් දැමූ විට මුලින් දැමූ මුදල මෙන් 3 ගුණයක් බවට පත්වේ. ඒ භාජනයේ මරු. බැරිද දන්න මේ භාජනය හොයාගන්න. මුදලක් දැම්ම ඒක 3 ගුණයක් වෙනවා. රුපියල් 10ක් දැම්මොත් 30ක් වෙනවා. ඈ? මනුති මරු නේද? ඈ? අයියනේ සල්ලි දැම්ම 3 ගුණයක් වෙනවා කියන්නේ මරුනේ. ඈ? රයිට් බලමු ඊළඟට. බී භාජනයට දැමූ විට ඒ භාගයක් වේ. අම්බෝ ඒ භාජන නම් ඕනේ නැහැ. ඒ භාජනේ ඕගලන් ගන්න. දාන සල්ලි භාගයක් වෙනවා ඒක. ඊට සී භාජනයට දැමූ විට ඒක සිව් ගුණයක් වේ. ඒක නම් සුපිරි භාජනයක්. ඈ? හරි. දැන් මොකද්ද කියන්නේ බලමු. කමල් ළඟ තිබෙන මුදලක් යම් මුදලක් පළමුව ඒ භාජනයට දමයි. ඉන්පසුව දෙවනුව ඒ භාජනයේ ඇති මුදල බී භාජනයට දමයි. ඉන්පසුව බී භාජනයේ ඇති මුදල නැවත සී භාජනයට දමයි. ඊට සී භාජනයේ ඇති මුදල රුපියල් 36යිලු. සී වල තියෙන 36යි. 36ක් උනේ පුතේ මේක 4 ගුණයක් උනේ වින්දානේ. එහෙනම් ඔයා මොකද කරන්නේ? මේක 4ෙන් බෙදන්න. 4ෙන් බෙදුවොත් ඔයාලට එන්නේ 9යි. 9 වෙන්නේ දෙකෙන් බෙදලානේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? 9 වරක් 2 ගන්න 9 වරක් 2 18යි. 18 ලැබෙන්නේ 3 ගුණයක් වෙලා හින්දා 18 3ෙන් බෙදන්න. හරි. මෙයා දාලා තියෙන රුපියල් 6යි.
ඔන්න යාළුවන්ට හම්බුනොත් ගන්න බලන්න මේ භාජන තුන මොකද බලන්න රුපියල් 6ක් දැම්මම හම්බ වෙනවා 36ක්. මරු භාජන. අපිට දැක්කෙන රූප 90 28 29 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මෙහි ඇති සම්මිතික රේඛා වැඩිම ගණනක් ඇති හැඩතලයේ වෘත්තය නේද පුතේ? වෘත්තයට තමයි වැඩිම සම්මිතික රේඛා ගණනක් අඳින්න පුළුවන්. මෙහි ඇති හැඩතල භාවිතයෙන් සෑදිය හැකි ඝන වස්තුවක් වන්නේ සිලින්ඩරයක් පුළුවන් ආය ත්‍රිකෝණ අතරත් තියෙන චතුස්තලයක් පුළුවන්. සිලින්ඩරයේ කියන උත්තරේ නැති හින්දා චතුස්තලයේ තමයි තියෙන්නේ. උත්තරේ චතුස්තලය. ත්‍රිකෝණ හතරක් සමාන ත්‍රිකෝණ හතරක් අරගත්තා නම් චතුස්තලයක් හැදුවා. අයවරක් හතර 30 31 කොටු තුල ඇති ඉලක්කම් වෙනුවට යෙදී ඒකි. අයවරක් හතර පුතේ 24යි 24ට සමාන වෙනවා 12 වරක් දෙක. 24න් බෙදුවාම 5යි 5 ලැබෙන්නේ 10 අඩු කිරීම 5ත් 5යි. දෙක ළමයි සිව් දෙනෙකුගේ බර පිළිබඳ විස්තරයක් පහත දැක්වේ. අමල්ට වඩා සමන් බරින් වැඩිය. පුතේ අගයක් දාගෙන යන අපි අමල්ට වඩා සමන් බරින් වැඩිය. අමල්ට අපි දාමුකෝ 20යි කියලා. සමන් බර වැඩි හින්දා 30ක් දාමු. නිමල් කමල් තරම් බර නැත. අමල්ගේ බර කමල්ගේ බරෙන් දෙගුණයකි. අමල්ගේ බර කමල්ගේ බරෙන් කමල්ට 10යි. ඒ වගේ දෙගුණයක් තමයි අමල්ට තියෙන්නේ. එතන කියනවා නිමල් කමල් තරම් බර නැත. නිමල් කමල් තරම් කමල්ට 10යි කමල් තරම් බරක් නැත්නම් නිමල් ඊටත් වඩා අඩු වෙනවා. ඒක 5යි. මේ අනුව බරින් වැඩිම හා අඩුම දෙදෙනා පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. වැඩිම එන්න ඕනේ සමාන අඩුම නිමල්. සමාන නිමල්. හරිද උත්තරේ? වැරදි. වැරදි පොඩ්ඩක් ඉන්න. මෙතන අහලා තියෙන අඩුමයි වැඩිමයි. ඉතින් අඩුම පුතේ නිමල් වැඩිම සමාන. උත්තරේ 2 නෙවෙයි 3. පැත්ත මාරු වෙනවා 2 ගැහුවොත්. උත්තරේ 3 නිමල් සමාන. හරි. right. අන්තර් සම්බන්ධතාවයක් දැකිය නොහැකි වචන ඇතුළත් පිළිතුර තෝරන්න. පාර්වත අන්තර් සම්බන්ධතාවය දැකිය නොහැකි. විද්වල්පති පාසල ශිෂ්‍යයන් වෛද්‍යවරයා රෝහල රෝගීන් දීවරයා පන්නින්ද දියාලු ත්‍රිකෝණාශ්‍රය වෘත්තයේ ත්‍රිකෝණය යන හැඩතල තුන අතර සම්බන්ධතාවයක් එහි කොටස් ABCD EFGH ලෙස නම් කර ඇත. මෙම රූප තුනටම ඇතුළත් ඉංග්‍රීසි අක්ෂරය කුමක්ද? අරුත් තුනටම අයිති වෙන්නේ C නේද? වෘත්තයටත් අයිති, සමචතුරාශ්‍රයටත් අයිති, ත්‍රිකෝණයටත් අයිති. උත්තරේ 3C. ත්‍රිකෝණයට පමණක් අයිති ඉංග්‍රීසි අක්ෂරය කුමක්ද? ත්‍රිකෝණයට විතරක් අයිති වෙන්නේ F අකුර. මෙම ඝනවස්තු දෙක සම්බන්ධයෙන් වඩාත්ම නිවැරදි ප්‍රකාශය වන්නේ A ඝනවස්තුවේ මුහුණත් ගණන ශීර්ෂ ගණන B ඝනවස්තුවේ ඇති ගන්නට සමානයි කියලා කියනවා. එතකොට අපි මේකේ ලියාගමු ඉස්සලා දාර ශීර්ෂ මුහුණත්. දාර 12යි. ශීර්ෂ කියන්නේ මුළු 8යි. මුහුණත් 6යි. මෙයාගේ දාර 6යි. ශීර්ෂ 4යි. මුහුණත් 4යි. මුහුණත් හා ශීර්ෂ ගාන සමානයි කියන එක වැරදි නේද? ඝනවස්තු දෙකේම සමාන මුහුණත් ගණනකින් සෑදී ඇත. A ඝනවස්තුවේ මුහුණත් ගණන B ඝනවස්තුවේ මුහුණත් ගණනට වඩා
වැඩි ඒ ගන්න වස්තුවේ මුණත් ගන්න B එකට වඩා වැඩි. උත්තරේ 3. තිස් හත 38 ප්‍රශ්නවල මුලින් දැක්වෙන රූපය කණ්ණාඩියක් ඉදිරියේ අල්ලා බැලුව විට පෙනෙන ආකාරය දැක්වෙන රූපය තෝරන්න. පොතේ මෙයා කණ්ණාඩියක ඇල්ලුවා වෙන්නේ මෙයා එහෙම මිර වෙනවා සම්පූර්ණයෙන් අනිත් පැත්තට වෙන්න ඕනේ. ඒකේ උත්තරය ඔයාලට දකින්න පුළුවන් පළවෙනියට. හරි. මම මේකේ තේම මොකද්ද තියෙන්නේ කියලා. උත්තරේ ඒකෙත් දෙක. හොඳට නිරීක්ෂණය කරන්න පුතේ හොඳට බලන්න. පැත්ත මාරු වෙලා තියෙනවනේ B අකුර අනිත් පැත්ත D අකුර අනිත් පැත්ත C එක අනිත් පැත්ත ඒ පිළිවෙලට මාරු වෙලා තියෙනවා නම් ඒක හරි. ළමයි 86ක් සිටින පෙළියකින් 14 වන ළමයාගේ සිට 68 වන ළමයා තෙක් මෙම පොලිමේ ඉවත් වී වෙනම පොලිමක් සකස් කර ගන්නා ලදී. ඒ පොලිමේ හරි මැද සිටින ළමයාට හිමි අංකය කුමක්ද කියලා අහන්න. ළමයි 86ක් සිටින පොලිමක් තියෙනවා. ඒකෙන් 14 වන ළමයාගේ සිට 68 වන ළමයා තෙක් පොලිමේ ඉවත් වෙනවා. ඊළඟ 68න් 14 අඩු කරා. 4යි 54යි. මේ 54ට තව එකක් එකතු වෙන්න ඕනේ. මොකද 68යි 14යි කියන ළමයි දෙන්නත් එක්කම යන හින්දා. ඒතර ඒ දෙන්නත් එක්ක ගත්තොත් පුතේ 55යි. මැද එක්කනවා හොයන්න මොකද කරන්නේ 55 බෙදනවා දෙකේ. එතකොට මෙතන 27යි අර ඉතිරි එකත් එක්ක 28යි මැද එක්කෙනා එන්නේ 28 වෙනි. හදාගන්න වැඩි අඩුපාඩු තියෙනවා නම් පුතේ ලස්සනට හදාගන්න. හරි. අතලෙස්සලි ගාන කියනවා ළමයෙකුගේ හා විවිධ බර සහිත තරාදිපඩි යෙදූ තරාදියක් දැක්වෙන රූප සටහනක් පහත දැක්වේ. තරාදිය සමබර නම් ළමයාගේ බර කොපමණදයි සොයන්න. ඉස්සෙල්ලා බලන්න මෙතන කොච්චර තියෙනවද 20යි 10යි 30යි 35යි 37ක් තියෙනවා. අතන තුනක් තියෙනවා 37න් අර තුන අඩු කරා නම් කෙලින්ම ළමයාගේ බර එනවා. කිලෝ 34යි. ඉතින් ලියන්න කියනවා 7009 මෙම සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පුතේ ආරෝහණ කියලා කියන්නේ පොඩි එකේ ඉඳන් ලොකු එකට. එහෙනම් මෙතන පොඩි මේක කියනවා 2000 කරන්නේ 2170 ඊළඟ 3275 4625 5828 sorry 75 7375
ප්‍රභ රූපයේ සමාන කොට 10කින් සමන්විතයි පුතේ. මෙන්න මෙතන පුතේ මේක දික් කරගන්න විදිහට. කොටු 10ක් නෑ නැත්තම් තියෙන 9 1 2 3 4 5 7 9 10. මේ කොටු අතක් පාට කරන්න. අඳුරු ගල නකොල කොටු ගණන දශම සංඛ්‍යාවල් ලෙස ලියන්න. 10න් කොටු 3ක් අඳුරු ගල නැහැනේ. එහෙනම් 0.3. හරි. අද සාමාන්‍ය ඔරලෝසු මූණතේ දැක්වෙන පස්වරු වේලාවකි. එය ඩිජිටල් ඔරලෝසු මූණතේ දක්වන්න. පස්වරු 10යි 30. පස්වරු 10යි 30 නම් පුතේ මේක පෙරවරු මේ ඩිජිටල් කරන්න පැය වලට 12ක් එකතු කරන්න එච්චරයි. 22යි 30. පුදවීමට තව කොපමණ ජල ප්‍රමාණයක් අවශ්‍යද කියලා අහනවා. 6,500ක් පුරවන්න පුළුවන්. කියන්නේ 2,750. 10න් 5යි. මේ පැත්තෙන් ගෙනාව 14න් 7ක් 7යි. 5යි 5න් 2ක් 3. ලීටර් 3යි මිලිලිටර් 850. කරදුරා ඉන්නන පංගල් හදාගන්න. හරි. සමුද්‍ර උපන්නේ 1998 අගෝස්තු 15 වන දිනය. ගිහාන් උපන්නේ 2003 මාර්තු 14 වන දිනය. ගිහාන් සමුද්‍රයට වඩා වයස කොපමණ බාලද කියලා අහනවා. ඉතින් පුතේ කරන්නේ 2003 අගෝස්තු මාර්තුනේ 3යි 14න් 1998 අගෝස්තු කියන 8 වෙනි මාසේ 15ක් අඩු කරන්න. පුතේ 14න් 15ක් අඩු කරන්න බෑ. හොඳට බලා ගන්න. අපි මෙහෙම මාසයක් ඉල්ල ගන්න. මාසයක් කියන්නේ දවස් 30ක්. 30යි මේ 14යි එකතු වුණාම එන්නේ 44යි. ඔය 44න් 15ක් අඩු කරාම 9යි 2යි. දින 29යි. දැන් මෙතන තියෙන්නේ sorry. මෙතන තියෙන මාස දෙකයිනේ දෙකකින් 8ක් කරවන්න බෑනේ. එහෙනම් තව අවුරුද්දක් ඉල්ල ගන්න. ඒතර එනවා 12ක්. ඒ 12යි මේ දෙක එකතු වුණාම 14යි. 14න් 8ක් ගියා කියන්නේ 6යි. මෙතන දෙක ඉන්නේ දෙකෙන් 8ක් බෑ. මෙහෙන් ගේන්න එහෙනම් 10යි 9යි 9යි 12න් 8ක් කියන්නේ 4යි. 9න් 9ක් බිංදුවයි බිංදුවයි බිංදුවයි. අවුරුදු 4යි මාස 6යි දවස් 29. ඔය කාලේ අඩු කිරීම නම් පුතේ හොඳට මතක තියාගන්න. ඒක ලේසි නෑ. අනිත් පැත්තෙන් අරන් අඩු කරනකොට අනිවාර්යෙන් වරදිනවම තමයි.
ඊළඟ දීලා තියෙනවා බිල් පතක්. මේ බිල් පත සම්පූර්ණ කරන්න ඕනේ. සැමන්ටින් දෙකක් 390 වෙන එකක් කීයද කියලා දාන්න ඕනේ. එහෙනම් පුතේ එකක් බලන්න 390 දෙකෙන් බෙදන්න. එකයි දෙකයි ඉතිරි එකයි 19ට 9යි 18යි ඉතිරි එකයි 10ට 5 195 42 ගාන ගැට 10 නම් 420යි 365 ගානේ දෙකක් 700යි 730යි 750 ගානේ පහක් 750 ඒව පහක් පස්සරක් බින්දුව පස්සරක් පාය පහෙන් පාය දෙකක් ඉදිරි පස්සරක් අත 35 දෙකයි 37යි අත්සේ තියම මේ සතක් දැම්මයි හරි සුළු කිරීම වල වැරදි තියෙනවා හදාගන්න මෝටර රථයක ගමන් කළ දුර මීටරයක සටහන් වී තිබුණේ මෙසේය කිලෝමීටර් දෙකක් දුර පෙර මීටරේ සටහන් තිබූ ඉලක්කම් අහනවා පුතේ මෙතන තියෙන්නේ 99001නේ දෙකක් අඩු කරන්න ඕනේ එකෙන් බෑ මෙහින් ගන්න නේද මෙයා 8 වෙනවා මෙයා 10 වෙනවා මෙයා 9 වෙලා මෙයා 10 වෙනවා මෙයා 9 වෙලා මෙයා 11 වෙනවා 11න් දෙකක් 9යි 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 8යි 9යි 98,999 ඉලක්කම් පහම යොදාගෙන සෑදිය හැකි විශාලම සංඛ්‍යාව 7 4 3 2 බිංදුව කුඩාම එක්කෙනා දෙක මුලට දාන්න බිංදුව 3 4 ප්‍රස්ථාරයක් තියෙනවා මේ ප්‍රස්ථාරයේ ඉංග්‍රීසි වලට වඩා මව්බසට කැමති ළමයි ගන්න කීයද ඉංග්‍රීසි වලට කැමති පුතේ මෙතන ප්‍රස්ථාරය චුට්ටක් බලන්න වෙනවා 4 මෙන්න මෙතන 6 8 10 12 14 මේ උඩට වෙන්න ඕනේ 16 පුතේ හරි කල්පනාවෙන් ගන්න හින්දා ඉංග්‍රීසි වලට වඩා මව්බසට කීයද කැමති කියලා උඩම තියෙන ඉංග්‍රීසි 16යි මව්බස 16යි ඉංග්‍රීසි වෙන්නේ පුතේ 6යි ඒතර 16න් 6ක් අඩු කරන්න 10යි ප්‍රස්ථාරයේ දක්වා ඇති ළමයි ගණන කීයද කියලා අහනවා. ඒකෙත් පළවෙනි එකේ ඉන්නේ 8යි 16යි 6යි 12යි 8යි 6යි 14යි 20යි 22කින් දෙක දැම්මා දෙකක් ඉතිරි 42 අර ඔයගොල්ලන්ගේ වැරදුනා නම් මෙතන මිනුම් දාලා තියෙන එකේ වැරද්ද හින්දා සමහර විට වරදින්න නැති ඇත්තටම මේව වරදින ගණන් නම් නෙවෙයි නේද හොඳයි අද ඉතින් අපි ලේසි පේපරයක් කරපින්න ඔන්න අපි අවසානයේ දක්වා ආවා. ඉතින් දුපතේ අපි ඊළඟට සූදානම් වෙන්නේ ඔයගලන්ගේ ගණිතයේ වැඩපොතේ වැඩ කටයුතු කරන්න. හැබැයි පුංචි විවේකයක් විනාඩි 10ක පොඩි විවේකයක් 10ක් 6ක් 7ක් විතර විවේකයක් ලැබෙනවා මේ ඔයගලන්ට ගිහිල්ලා වොෂ්රූම් ගිහිල්ලා එන්න පුළුවන්. හැබැයි අපේ ෆිසිකල් ක්ලාස් එකේ ඉන්න දරුවන්ට නම් ඒ ටියුටර් මම හිතන්නේ හම්බෙලා නැති හින්දා ඒගොල්ලන්ගේ අතේ තියෙන්නේ ගණිත ගැටළු 100 පොත ඉතින් කැමති නම් අහගෙන ඉඳලා සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් නැත්නම් අනිත් අයට ඔන්ලයින් ඉන්න අයට විතරක් ඉන්නත් පුළුවන් හරි එහෙනම් පොඩි විවේකයක් ගමු
ඔව් දරුවනේ විවේකයේ අවසන් මම පුතාලා එන්න දැන් හරි. අද දුවේ පුතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ත්‍රිකෝණ රටාවල අවසාන පේළිය සෙවීම. ත්‍රිකෝණාකාර රටාවල අවසාන පේළිය සෙවීම. ඒක ගිය සතියේ අපි ත්‍රිකෝණ රටාව කියන්නේ මොනවාද? ත්‍රිකෝණ රටාවල මුළු තොගේ සෙවීම කියන එක කරා. නමුත් දැන් අද කතා කරන්න ලෑස්ති වෙන්නේ ත්‍රිකෝණාකාර රටාවල අවසාන පේළිය අගය සෙවීම කියන මාතෘකාව. එතකොට අපි 38 වෙනි ප්‍රශ්න 285 වෙනි ප්‍රශ්නයට තමයි යන්න ලෑස්ති. බාරපතේ කමල් සබන්කැට තොගයක් ත්‍රිකෝණාකාරව රටාවකට ගොඩ ගැසීය. එහි උඩම පේළියේ එක ගැටයක් තිබූ අතර මුළු සබන් කැට තොගේ 21කි. ඔහු යටම පේළියේ තබා තිබූ සබන් කැට ගණන කීයද? පුතා අපි මේ කරන්නේ උඩම පේළියේ එක සබන් කැටයයි. දෙවෙනි පේළියේ තියන්නේ 2යි. තුනේ තියන්නේ 3යි. හතරේ තියන්නේ 4යි. ඔය විදිහට මෙහෙම දිගට එන්නේ. එකතුවක් ගන්න. 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි 10ට 5ක් දැම්මොත් පුතේ 15යි 15ට 6ක් දැම්මොත් අන්න උත්තරේ එනවා කීයද? 21යි. සබන්කට 21ක් ඉවරයි. එතකොට යටම පේළියේ තියලා තියෙන ගාන තමයි මෙන්න මෙතනින් අන්තිමේටම එකතු වෙන්නේ. දැන් පුතේ යටම පේළියේ තිබු සබන්කට ගණන කීයද? සබන්කට 6කි. තේරුණා නේද ඔයගලන්ට? හරි. මම සබන්කට බෝල විදිහට ඇඳුවා. තුලින් 1යි ඊළඟට 2යි ඊළඟට 3යි ඊළඟට 4යි 5යි 6යි. ඔන්න යටම පේළිය 6ක් වුණාම තමයි ඔක්කොම සබන්කට 21ක් එන්නේ. එන සබන්කට 21ක් ත්‍රිකෝණාකාර රටාවට ඇහුරුවොත් යටම පේළියේ තියෙන්න ඕනේ සබන්කට 6යි. හරි. ඉක්පරින් දාගන්න ලියා ගන්න ඉතුරු ගණන් දෙක තනියෙන් කරන්න. වෙලාව නාස්ති කරන්න එපා. කෑවට ගන්න දෙන්න.
සෝවාන් ඉවරය. හරි. හැමෝම වගේ ඉවරයි වගේ. දෙවෙනි ගාන කියනවා තමයි 15ක්. ඔය ත්‍රිකෝණාකාර රටාවට ඉන්නවලු පුතේ. එහෙනම් දාන්න බලන්න. 1 2 3යි. ඊළඟ පෙළේ 3යි 6යි. 6ට 4ක් 10යි. 10යි 5යි 15 වුණ ළමයි ඔක්කොම 15 ආවා. එහෙනම් යටම පෙළේ කීයද ඉන්නේ? ළමයි 5යි. හරිනම් හරි දාගන්න. ලොකු අම්මාට පිම්පිරිස පහන් වැටක් හදනවලු. මේකේ පහන් 36ක් තියෙනවා. 1 2 3යි 3 6 10 15 21 28 වටක් ආව 36. වෙන යටම් පේඩියේ තියෙන්න ඕනේ 8යි. පහන් 8යි. ඊළඟට අපි යන්න ලෑස්ති සිතූ සංඛ්‍යාවට. සිතූ සංඛ්‍යාව කියලා කියන්නේ පුතේ අපිට කියනවා යම් ගානකට අගයක් එකතු කරලා අඩු කරලා ගුණ කරලා බෙදලා ගත්තම උත්තරේ මේකයි. අපි ආයේ නැවතර මුලින් ගත්ත ගාන හිතපු ගාන හොයන්න ඕනේ. මේ ගණන් රටාවේ හොඳට මතක තියාගන්න එකතු කරන්න තිබ්බොත් අඩු කරන්න ඕනේ අඩු කරන්න තිබ්බොත් එකතු කරන්න ඕනේ ගුණ කරන්න තිබ්බොත් බෙදන්න ඕනේ බෙදන්න තිබ්බොත් ගුණ කරන්න ඕනේ. විරුද්ධ දේම තමයි හැමතිස්සෙම කරන්නේ. හැබැයි ඉතින් ඕගලන්ට ඒක හොඳට හුරුයි. නේද? අම්මා ටීවී බලන්න එපා කියලා කෑ ගැහුවොත් මොකද කරන්නේ? හොරෙන් ගිහලා ටීවී බලනවා. පාඩම් කරන්න කියලා කෑ ගැහුවොත් ෂේප් එකේ කට් එක දාලා කොහෙට හරි වෙලා ෆුල් එකට වෙලා ඉන්නේ. ඒක උගන්දින්ද කියන දේ නොකරන වැඩේ හොඳට හුරුයි. විරුද්ධ දේ කරලා. හරි. එහෙනම් බලමු අපි මේ ගාන කොහොමද කරන්න කියලා. බලන්න පුතේ. චමල් සංඛ්‍යාවක් චමල් සිතූ සංඛ්‍යාවට ඔය චමල් හිතපු ගාන දන්නේ නැති ඉඳන් මගේ පුතේ මම කරන්නේ බෝලයක් ඇඳ ගන්න. හරි ඒකට 4ක් එකතු කරනවලු. එකතු කරාලු 4ක්. එකතු කරයින් 3ක් අඩු කළ විට අඩු කරනවලු 3ක් පිළිතුර 12යි. දැන් අපි ගාන හදාගෙන යන්න ඕනේ අනිත් පැත්තට ආපස්සට. 12න් පටන් ගන්න. 12 ලැබුණේ පුතේ 3ක් අඩු කරපු නිසානේ. එහෙනම් 3ක් අඩු කරන්න කලින් හිටපු ගාන හොයන්න. 3ක් එකතු කරන්න එතන කලින් ඉඳලා තියෙන 15. 15 ලැබෙන්නේ මේ 4 එකතු කරපු නිසා. එහෙනම් මොකද කරන්නේ 15න් ඔය 4 අඩු කරලා දාන්න. විරුද්ධ දේ කරන්න. අඩු කරන්න තිබ්බ එකතු කරා එකතු කරන්න තිබ්බ අඩු කරා. උත්තරේ 11යි. සරල ලකුණක් දාලා ලියන්න. සංඛ්‍යාව 11. right. පැහැදිලිනේ? මතකෙන්ම කරන්න බලන්න. ඔය දෙවෙනි ගානට යන්න පුතේ ලියාගත්තද? මොකද පුතාලගේ පොඩ්ඩක් වේගෙන් වැඩේ කරමු නැත්නම් අපිට වෙලා යනවනේ. හරි. මලිතී සංඛ්‍යාවක් සිතාගත්තා. මම ගණන් දෙකයි කරන්නේ. ඔයාලා ඊටු ටික කරන්න. එය දෙකෙන් ගුණ කරා දෙකෙන් 10ක් එකතු කළ විට සමානයි පිළිතුරු 20ක් වුණා. දැන් එනම් පුතේ ආපස්සට හදමු අනිත් පැත්තට හදාගෙන යන්. 20 ලැබුණේ පුතේ 10 එකතු කරපු නිසානේ. එහෙනම් මොකද කරන්නේ අපි 20න් 10ක් අඩු කරනවා. 10ක් අඩු කරාම 10යි. එතකොට 10 ලැබෙන්නේ මේ දෙකෙන් ගුණ කරපු නිසා. එහෙනම් ඒකේ විරුද්ධ දේ මොකද්ද? බෙදීම 10 දෙකෙන් බෙදනවා 10ට දෙකේව 5යි. එහෙනම් පුතේ උත්තරේ වෙන්න ඕනේ 5යි. සංඛ්‍යාව 5යි. බලන්න පුළුවන් මොකක් හදලත් බලන්න හරිද කියලා. හරි. යන්න යන්න ටික ටික ප්‍රශ්න ටික අමාරු වෙනවා. කල්පනාවෙන් කරන්න බලන්න එකතු කරන්න තිබ්බොත් අඩු කරන්න ගුණ කරන්න තිබ්බොත් බෙදන්න තිබ්බොත් ගුණ කරන්න අඩු කරන්න තිබ්බොත් එකතු කරන්න. බණි කරමු.
ඔය ගණන් ටික හදද්දි හරි කල්පනාවෙන් හදන්න. මොකද පුතේ අන්තිමට යන්න ටික 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 සංකීර්ණ කරලා තියෙන්නේ. හරි දෙවලම පටල ගන්න එපා. කියන දේ හරියට පැහැදිලිව සලියව වගේ ලියා ගන්න. ඊට පස්සේ අනිත් පැත්තට සුළු කිරීම කරගෙන යන්න. කොහොම අවබෝධයෙන් කල්පනාවෙන් කරන්න ඕනේ, නැත්තම් වරදිනවා. හොඳේ පොඩ්ඩක් වොමනාවෙන් කරන්න. අද පුතේ වෙලාව මොකද ඉක්මනින් මැසේජ් එකක් කාට දාන්න.
ඉවරයි අතුස්සන්ඩ පටන් අමුද කියා දෙන්නද තාම කරන ඇතුසන් ඒ කීප දෙනෙක් ඉන්නවා අර චූට්ටක් ඉක්මන් කරන්න හොඳ පුතාලා වගේ වැඩි වෙලා ගන්න එපා අපි වැඩේ පටන් ගමු ඉතින් සර් කරලා ඉවරයි. අපි එහෙමනම් ආරම්භ කරමු සාකච්ඡාව ඉවරයි. සර් කරලා ඉවරයි. හොඳයි right අන්න ඊළඟාන අපි අවස්ථාවක් දෙමුද යාළුවන්ට මොකද කරන්න කියලා වැළුවේ පුළුවන්ද නෑ මම කරන්නම්කෝ හරි සිඩ්නි සංඛ්‍යාවක් සිතාගත්තා එය පහෙන් ගුණ කර 6ක් අඩු කළ විට පිළිතුර 44 විය. දැන් මගේ පුතාලා මොනවද කරන්නේ? අනිත් පැත්තට යන්න. 44ට අඩු කරා ගියපු 6 එකතු කරන්න. කීයද 50යි. 50 ලැබෙන්නේ 5න් වැඩි කරපු නිසානේ පුතේ. එහෙනම් මොකද කරන්නේ 50 5න් බෙදන්න. කීයද? 10යි. උත්තරේ 10යි. හරි ගියාය. හොඳයි. ඊළඟ කියන සංඛ්‍යාවක් 12ක් එකතු කර 3ක් අඩු කළ විට පිළිතුර 34යි. එහෙනම් අපි කරන්නේ 34ට ඔය තුන එකතු කරා. 37යි. 37න් 12ක් අඩු කරන්න. 25යි. සංඛ්‍යාව 25යි. සංඛ්‍යාවකින් 10ක් අඩු කර ඔන්න සංඛ්‍යාවක් තියෙනවා මේක අඩු කරනවා 10ක් 7ක් එකතු කර 3ක් අඩු කළ විට පිළිතුර 50යි. මොනවද කරන්නේ අපි 50ට 3 එකතු කරමු 50යි 3යි 53. 3ෙන් මොකද කරන්නේ 7ක් අඩු කරන්න පුතේ 13න් 7ක් කියලා කියන්නේ 6යි 46යි. 46ට මොකද කරන්නේ ආයේ 10 එකතු කරන්න. කීයද 56යි. සංඛ්‍යාව 56යි. ගැටලු තියෙනවා නම් chat එකට දාන්න.
අමරක සංඛ්‍යාවක් සිතාගත්තාය. එය දෙකෙන් ගුණ කර හතරක් එකතු කර ලැබුණු පිළිතුර දෙකෙන් බෙදා වාය. එවිට පිළිතුර ලෙස ලැබුණේ හතරලු. හතර දෙකෙන් බෙදුවා කියන එකේ විරුද්ධ දේ දෙකෙන් ගුණ කරන්න. 8යි. 8න් ආය හතරක් අඩු කරන්න. 4යි. 4 දෙකෙන් ගුණ කරා නම් පුතේ විරුද්ධ දේ බෙදීමනේ. සංඛ්‍යාව 2යි. දෙවරක් දෙක 4යි 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 8යි 8 දෙකෙන් බෙදුවාම 4යි. හරි. උත්තරේ හොයාගත්තන් පස්සේ නිකන් සුළු කරලත් බලන්න. එතකොට වැඩේ හරියට එනවද ඒ උත්තරේ කියලා. එතකොට ඔයගලන්ට ආයෙ වරදින්නේ නැහැ. right. මිහින්ම සංඛ්‍යාවක් සිතාගත් අය. එය දෙකෙන් ගුණ කර හතරක් එකතු කර ලැබෙන පිළිතුරට 9ක් එකතු කර නැවතත් 5න් බෙදුවා. එවිට පිළිතුර 5යි. එහෙනම් 5න් බෙදපින්දනේ 5 ලැබුණේ. 5 ගුණ කරාට 5 වරක් 5 25යි. දැන් මොකද කරන්නේ 25න් 9 අඩු කරන්න. 25න් 9 අඩු වුණාම 16යි. 16න් 4ක් අඩු කරන්න. 12යි. 12 දෙකෙන් ගුණ කරනවා වෙනකොට දෙකෙන් බෙදන්න 6යි. 6 වරක් දෙක 12යි. 12යි 4යි 16යි 16ට 9ක් 25යි 25 5න් බෙදුවම 5යි. වැඩි හරි උත්තරේ 6යි. උදාහරණ මේ උගන්වන ක්‍රමවේදය මේවා ඇත්තටම පුතේ 11 වසරට යනකම් වැදගත් වෙන පාඩම් මේවා. තේරෙනවද? පුතාලා 11 වසර ලොකු පන්ති වලට ගියාම සමීකරණ විසඳීම කියන එක තමයි පුතේ අපි මේ නොකියා කරන්නේ. හරි? ඇත්තටම ගණිතයේ තියෙන වැඩිම කොටසක් තියෙන එකක් තමයි පුතේ මේ සමීකරණ කියලා කියන්නේ. ඒත් ඇත්තටම ගොඩක් ලොකු වටිනා સિદ્ધාන්තයක් තමයි ඔයගලන්ට මේ සර් දෙන්න උත්සාහ කරන්නේ. අදීශ සිතාගත් සංඛ්‍යාව දෙකෙන් ගුණ කළාය. ලැබුණු පිළිතුරට 5ක් එකතු කර ඉන් 2ක් අඩු කර ලැබෙන පිළිතුර 3ෙන් බෙදුවාය. 2ක් අඩු කර 3ෙන් බෙදුවාය. එවිට 7යි. දැන් මොකද කරන්නේ? මේ පැත්තට යන්න ඕන. 7 ලැබෙන්නේ 3ෙන් බෙදුවාම එන 7 3ෙන් ගුණ කරන්න කීයද 21යි. 21 ලැබෙන්නේ 2ක් අඩු කරාම ඒකට 2ක් එකතු කරන්න උත්තරේ 23යි. 23න් 5ක් අඩු කරන්න 18යි. 18 බෙදන්න 2න් 9. ඔන්න අපි මාසික නිබන්ධනයේ මේ සතියට අදාළ කොටස ඉවර කරා. බලමු අපි ඊළඟට අපිට ගන්න පුළුවන් ටික මොනවද කියලා. ඔව් සියවස් සහ දශකයේ පාඩම 40. හරි. යම් පුතේ නම් ඒකත් අපි ඔහොම පටන් ගමු. මොකද අපිට පාඩම් ටික කවර් කරගන්න නැත්නම් විදියක් වෙන්නේ නැහනේ. හරි. සියවස් සහ දශකයේ කියන පාඩම මගේ පුතාලා ඉගෙන ගන්න ඕනේ ආකාර කිහිපයක්ම තියෙනවා. ඉතින් අපි අද කතා කරමු කෙලින්ම පොදු ක්‍රමයටම ගියා නම් හොඳයි කියලා තමයි මම බැලුවේ. බලමු මේකේ අගට බිංදු තියෙන ගණන්. right. මුල් ගණන් ටිකේ අගට බිංදු නැහැ. එහෙනම් බිංදු නැත්තම් අපි සාමාන්‍ය ක්‍රමයෙන් කරන විදිය මම ඉස්සෙල්ලා උගන්වන්නම්. හරි. පොතේ බලා ගන්න අගට බිංදු නැත්තම් විතරක් මේ ක්‍රමයේ පාවිච්චි කරන්න. අගට බිංදු තිබ්බොත් මම ක්‍රමයක් කියා දෙන්නම්. ඉස්සෙල්ලා බලා ගන්නකො. 2016 මොකද කරන්නේ? පොදු ක්‍රමයෙන් බලමුද අපි? ඈ පොදු ක්‍රමයට කරනවා නම් මොකද කරන්න ඕන? මේ ක්‍රමයට ඕනම ගාණක් හැදුවා. දීලා තියෙන වර්ෂයෙන් එකක් අඩු කරන්න. එකක් අඩු කරාම එන්නේ 2015. දැන් මොකද කරන්නේ? අපි සාමාන්‍ය දන්න විදිහට මේ අදාළ වර්ෂය දෙකට බෙදන්න. අන්තිමයගේ බෙල්ල කපන්න.
එක දාලා එකතු කරන්න. එතකොට 1 කීයද 2යි. මෙතන 21යි. එහෙනම් උත්තරේ එන්නේ 21 වන සියවසේ 21 වන සියවසේ දෙවන දශකය. හරි පොදු ක්‍රමයටම කරන්න. ඒතර ඔය ඕන ගාණක් කරාකි. දීලා තියෙන වර්ෂයෙන් එකක් අඩු කරන්න, එකක් අඩු කරලා අදාළ වර්ෂයේ දෙකට බෙදන්න, අන්තිමයගේ බෙල්ල කපන්න, එක එකතු කරලා උත්තරේ දාන්න. ඒතර සියවසයි දශකයයි එනවා. හරි අපි තව ගාණක් කරමු. ලිව්වද පුතේ? ඉක්මනින් ලියා ගන්නවද පුතාලා වගේ? ඊට පස්සේ 2005 තියෙනවා. පොදු ක්‍රමයටම යන්න 2005 කියන අවුරුද්දෙන් එකක් අඩු කරන්න. උතර එන්නේ 2004. ලියවෙන්නේ නැත. 2004 කරන්නේ 2004 හරිමෙදින් දෙකට බෙදුවා අන්තිමය කැපුවා එක දාලා එකතු කරා 21යි 1යි. ඒකේ උත්තරේ වෙන්න ඕනේ 21 වන සියවසේ පළමු වන දශකය. 21 වන සියවසේ පළමු වන දශකය. හරි ඉතිරි ගණන් ටික තනියෙන් කරන්න කාලේ නාස්ති කරන්න එපා. දීලා තියෙන වර්ෂයෙන් එකක් අඩු කරන්න ඊට පස්සේ ක්‍රමයට හදාගෙන යන්න බලන්න. විනාඩි දෙකක් තුනක් දෙන්නම්. ඉක්මනින් කරන්න පුළුවන් ඕක.
දැන් නම් ඇති වෙලා හොඳයි. හරි. එහෙනම් බලමු 1500 මම පොදු ක්‍රමයටම යන්නේ එකක් අඩු කරන්න. ඒතර එන්නේ 1504නේ. දෙකට බෙදුවා අන්තිම කැපුවා එක එක දාලා එකතු කරා 16යි 1යි. බලන්න අවදි කියලා 16 වන සියවසේ පළමු වන දශකය කියලා අවද බලන්න. 16 වන සියවසේ පළමු වන දශකය 1818 එකක් අඩු කරා 1817 දෙකට බෙදුවා එකක් කැපුවා එක එක එකතු කරා 19 දෙක 19 වන සියවසේ දෙවන දශකය 19 වන සියවසේ දෙවන දශකය මම සියවසේ දශකය කියලා ලිව්වේ නෑ පළලියලා හිටිනේ 1948 මේක ශිෂ්‍යත්ව බායටත් ආවා මොකද අපි නිදාස ලැබුව අවුරුද්දනේ 1947 දෙකට බෙදන්න අන්තිමය කපන්න එක එක දාලා එකතු කරන්න. ඒතර එන්නේ 20යි 5යි. 20 වන සියවසේ 5 වන දශකය. දෙකට බෙදුවා අන්තිමය කැපුවා එක එක දාලා එකතු කරාම එනවා 21 වන සියවසේ 6 වන දශකය. 21 වන සියවසේ 6 වන දශකය. දෙදාස් 17 දුන්නත් ටක් අඩු කරන්න. ඒතර එන්නේ 2016 දෙකට බෙදුවා අන්තිමය කැපුවා එක එක දාලා එකතු කරා 21 වන සියවසේ දෙවන දශකය. 21 වන සියවසේ දෙවන දශකය. 1800 දුන්නම අනිවාර්යයෙන්ම එක අඩු කරන්න ඕනේ පුතේ. ඔන්න තන කල්පනාවෙන්. එකක් අඩු කරන්න. ඒතර එන්නේ 1799. ඕක දෙකට බෙදනකොට අන්තිමය කැපුණා එක එක එකතු කරාම එන්නේ 18 වන සියවසේ 10 වන දශකය. හරිද? ඒ ක්‍රමේ නැත්තම් 18 වන සියවසේ 10 වන දශකය. ඔහොම ගන්න පුළුවන්. එහෙම නැත්තම් මේකට තව ක්‍රමයක් තියෙනවා. මොකද්ද? 1800 ගත්තා අන්තිම බිංදු දෙක කපලා 10 දැන්. 18 වන සියවසේ 10 වන දශකය. අන්තිම බිංදු දෙක කපලා 10 දාන්න තියෙන්නේ. හරි ඒක ලේසි. නමුත් මේක ඕනම් පොදු ක්‍රමයක් ඉන්න පුතේ. පොදු ක්‍රමේ මතක තියාගෙන ඉන්න එක හොඳයි. 2000 ගත්තත් පුතේ 2000න් එකක් අඩු කරන්න. ඒ කියන්නේ 1999න්. ඕක දෙකට බෙදුවා අන්තිම එක පො එක එක දැම්මම 20 10 කියලා එන්නේ. එතකොට උත්තරේ ලියන්න ඕනේ අපි 20 වන සියවසේ 10 වන දශකය. දෙදාස් 100ත් එහෙමයි. එකක් අඩු කරන්න 2099. 21 10. ලියලා තියෙනවා බලන්න 21 වන සියවසේ 10 වන දශකය. right. එහෙමනම් දුවේ පුතේ අපි ඔක්කොම හරියන්නේ නැති කියලා මම විශ්වාස කරනවා අපේ දුවල පුතාලගේ. ඔයගලන්ට අද කියා දුන්නේ සියවස සහ දශකයේ හදන්න පුළුවන් පොදු ක්‍රමය. ඉතින් අපේ කාල වේලාවත් නික්ම ගිහිලා තියෙන නිසා අද දිනයට අදාළ පන්ති මාලාවේ පන්ති වැඩ කටයුතු මේ ආකාරයෙන් අවසන් කරනවා. පුතාලට පුළුවන් ලබන සතියේ නම් බ්‍රහස්පතින්දා අවස්වරුව තමයි ඉතින් තියෙන්නේ. අපි ඉතින් එදාට තාක්ෂණික දෝෂයක් වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපේ දිනේට අපිට පන්තිය කරගෙන යන්න අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම අයබෝවන්.